යාළුවනේ ඔයාලා මොකද වෙන්නේ? චන්දිමාගේ අවුරුදු උත්සවය එහෙම හොඳයිද? වනිස් කෑවද? කොට්ට පොර ගැහුවද? අයි සීන් එකේ ඉන්නවා. මම අර ගහන්න යන්නේ මේ මගුල මම එක දවසකුත් ගැහුවා. දකින්න නැති මගේ ෂෝට් වල. ඒක ඩිලීට් වුණා බා. ඒක ඔයාලා හරියක නැති වෙලා. ඉතින් අපි ගහමු මේක මුගේ මේ කටේ වන්න තියෙන්නේ. ගෝත පුංචි එක මේක දෙන්න හදද්දී මම ඇඟේ రీ ගන්නවා. දැන් මූ හොදන්න බෑ. මේ කොමඩ්ඩයක් තියෙන උඹට බැරිද මේක වාඩි වෙන්න බැරුවනේ මූ ප්ලාස් කරන්නේ නැහැ මේකට දාලා. හැබැයි හොඳකම මේක මූට තියෙන කුඩිම අන්දන්න තියෙන්නේ. රොටියක් කරලා ඇති ඒක. කමන්නේ නැහැ දැන් මූ නිදි කරවන්න ඕනේ මේ ගෝත්‍රික පුංචි එක. ගොබ්බයා තොට දෙනවා මං අනපෑන්න. ගෝත මොඩයා. මූ කීයකට හරි විකුණනවා. උඹලා ගන්නවද මූ? අඩුවට දෙන්න. පාවිච්චි කරන්න ළමයෙක් විදියට මූව හදා වඩා ගනින්න උඹලා. ළමයි නිදි කපල්ලයක් ඉන්නව නම් කියපන්. මේ මම මූව දෙන්න. කහ මොඩයා. ගෝත පුංචි එක. යාළුවනේ මං හිතා හිටියේ මයි channel එකට කියලා වුණා කියලා. නෑ කියලා වුණේ නෑ. ඒ ෆීඩ් එක වැඩ වුණාට පොඩ්ඩක් ලැග් වෙලා වගේ. පොඩ්ඩක් ස්ලෝ වෙලා වගේ ගණන් ගන්න එපා. හරි අපි යන් මේ ගොන් කතාවක් කියවන්න ඕන. මූට කියවල මූට තේරෙන්නේ නැහැ. මූ මොලේ යන්නේ නැහැ නේ. පොඩි එකා. යමන් බලන්න එළියට. බොබ නිදාගනින් මෝඩ පුංචි එකා. අපි යමන් බලන්න. අපිට තියෙන වැඩි දෙන ෆිල්ම් එකක් බලන්න. අපි පාඩි වල බලමු. ෆිල්ම් එකක් නෙවෙයි ඇඩ් එකක් යන්නේ. ෆෝන් එකක් නේද බං. මං ගාත් තිබ්බොයි වගේ යයි ගන්න ෆෝන් එකක්. කලකට පෙර. එයි මේ කැමරාව උඩ පහළ යනවා. මුගේ ඔළුව උඩ පහළ යනවා නිදා ගන්න නේ. නිදා ගන්න සීන් එකක් තියෙනවා. මට හිතෙන එළිය වුණා. අපිට මොකක්ද ඔබ්ජෙක්ට් එක පේන්නේ නැහැ. setting baby. settle baby. මගුලක් අන්දන්නේ නැහැ ඉංග්‍රීසි මම ඉංග්‍රීසි ෆේල්. අපි යම් අර මූ නෑ පුංචි එකකෝ. මැරුණාද? ගෝත්‍රික පුංචි එක. තෝ කොහොමද පල්ලෙහාට ආවේ මට පේන්නේ නැතුව. කි හැටි මේ ළඟපාතේ හිටම මම මූට කොණ්ඩේ කුයි රවුල කුයි අඳිනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ දැක්කම මාව වඩාගෙන එක්කන් යනවා. ගේම් වල මං ගෑනුන්ටයි පොඩි උන්ටයි ගහනවා. කමෙන්ට් එකෙන් සමහර දාන එක්කමට. උඹට මානසික ලෙඩක්ද? අර වැඩ සිරාවට මානසික ලෙඩක්ද කොහෙද? ඉතින් මේ වලහව තියාගනි මොඩයා. වලහෙද්ද මොකෙද දැක්කෙත් නැහැ මං උක. අපි යමන් ආයි පල්ලෙහාට. මොකද්ද ඔබ්ජෙක්ට් එක තියෙන්නේ? ටීවී එක බලන්නේ කියලානේ කියන්නේ. ටීවී එකේ ෆෝන් එකේ ඇඩ් එක යනවා. මේක විතරද බන් තියෙන්නේ. ෆෝන් එකේ ඇඩ් එක බලන්න ටීවී එකක් දානවා. මග්ගුල. 4000ක් නේ. ලාභයි හැබැයි ෆෝන් එක 4000කට. හරි. chapter එක night 2 එකනේ. හරි. අපි ඒකට යනවා. මේකේ මොන මරාලයක් දන්නේ නැහැ. මොකද කියන්නේ get better from the fridge find the bottle. මුගේ බෝතලේ හොයන්න තියෙන්නේ. කසිය බෝතලේ. අපි කසිය බෝතලේ මුගේ කට්ට දෙන්න කටේ ඔබන්න ඕන. අපි බලමු. මුගේ සූප්පුව කටට දීලා අපි කන්න මොන හරි හොයාගන්න තියෙනවා. මම මේක මොකුත් කියුවේ නැහැ. ගොබ්බයා වගේ ගහන්න ගත්තා. මට හිතෙන්නේ මම මුගේ අම්මා අප්පා නෙමෙයි මේ මූ බලා ගන්න ඉන්නේ කාද කොහෙද. මන් දන්නේ නැහැ. හැබැයි මට උනේ ගේම් එකනේ. මම මූට දැන් මේක ඉඳක් ගනි. තෝ මේක බීපන්. අර මූ මේක විතරක් බීලා දවසෙම ඉන්නවා. පොඩි එකනේ නේ. අවුලන්නේ. කට දීපු ගමන් రీ ගන්න. ගොබ්බ පුංචි එක. ඊට පස්සේ ජංගියන්. අර ජංගියට පණ ඇවිල්ලා බා. අර ජංගිය දුවනෝනේ. නැවතියන්. අර ඒකට මැජික් වගේ නේ. ජංගියන් මොකද්ද මේ කුස්තිය කරන්නේ? අර මේක ස්පීඩ් එක බලපංගෝ. මැජික් ජංගිය. අර මේක ඇන්දොත් අර උඩයයි. උඩ ඇස් දෙකකුත් තියෙනවා. අත්තික්කේ ජංගියක් නිසා වෙච්ච හරිය. හරි මේකේ ඔළුව වැදුනක් කොහොත ජංගිය. හරි අපි යමන් බලන්න. උඩ තරු කැරගෙනවා ජංගිය වටේට. සීන් එකේ ඉන්න ජංගියත් කොහෙද? මේ නත්තල් සීන් එක මට හිතෙන්නේ මේ නත්තල් ගසුවේ සැරසිලී තියෙනවා. ගෝත පුංචි එක මට එපා අම්මනේ ඉතින් මොකක්ද ඒ උනේ? take the baby on bed. මම කාමරේට ගිහින් නාන්නේ කියලා කියන්නේ යාළුවනේ. අපි මම කාමරේට ගිහින් දාමු. ඔයාලට කියන්න තියෙන ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔහොම නම් බෑ. නිදා ගන්න. ඔතන ඉඳපන්. අපි මම හිතන්නේ කියන්න තියෙන පොතක් කියන්නේ පොතක්. ඕ එහාව ගියටි. බය වෙච්ච ආවේ. කතාහල් තමයි මූත් මට හිතෙන්නේ හොල්මන් කරන්නේ ගෝත පුංචි එක. පද්දේ. කටාරිය හැටි. උඹට හාව ඕනද? දෙපහ හාවදී. මේක තාම ජම්ප් ස්කෙයාර් එකක්වත් උන්නේ නැහැ. අපි මේක දීලා බලමු උඩ. ඔබ කැමතිද ඒක? පොත එංගා කියවන්න ඕනද ආයි? හරි කියවමුකෝ. මොකද්ද වෙන්නේ බලන්න. ආවා බය කියන්න ඕනේ. අපි යමන් එළියට මේ මොඩ පුංචි ගානීදී පොත පෙළ්ලුව විතරයි වුණේ. බොරුවනේ බා.
කතාව ඇහුවෙත් නෑ. මම මොකක්ද අදත් අර ෆෝන් ඇඩ් එක නම් එපා මට එපා වෙලාවේ ෆෝන් එක දැකලා. කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි බලලා තියද ඒක. ඒක සුපිරියක් හරි. කූඹිච්චිද මොකක්ද ඒක? පිස්සු කතාව. ඒක මොකක්ද ඒ මගුල. අර ෆෝන් එකේ ගමන ගෙදරට ඇවිල්ලා. මේක නිල නෙවෙයි බං 4000 මේකේ නම. නම තමයි 4000 මොකක් හරි. ආව කොහමද යකෝ ආවේ කනකුත් කාලා. ආවගේ පුළුන් හැමතැනම වැටිලා. පාම් පිටි වගේ බා. වැරදියට හිතන්නේ හැමතැනම සුදු පාට මොනවද වැටිලා. පරිසරි මූට මේ උකි අර පුංචි එකගේ ඇහැක් වගේ මේ ප්‍රවෘත්ති කියන එකගේ මූණ. අර බලපන් උගේ ඇහැක් වගේ. රතු පාට බෝල ඇස්. විකාරයි. හරි නයිට් ට්‍රී එක මට හිතෙන්නේ. මේක මට එපා මෙන්න මේක එක මන්ද බුද්ධිකේ මට කරදර කරනවා මේක රෙකෝඩ් කරගන්නවත් නැහැ කෑ ගහනවා පිස්සෝ ඉන්නේ මුංග මරනවා එක දවසක වෙලා කම්බුණා බබාව සෙටල් කරන්න කියලා කියන්නේ අපි උඩට ගිහින් බලමු පොඩි එකා ගමන මොන විකාරයක් කරනවද කියලා මොකද්ද මොකෙන්න මොකද්ද දොර වහන්න මොන මගුලක් තියන්නේ මෙතනින් යන්න කියලා දුම මට කියන්නේ මං කොහොමද පරිව තෝ දාලා යන්නේ මට සල්ලි දුන්න තෝ බලාගන්නේ කියලා අනේ මන් දන්නේ මොකද්ද චීස් ටේස්ටි අම්මා මට කෑම හදාගන්න කියන්නේ මට හොඳ පොඩි එකා නෙමෙයි මට කියන ඔබ්ජෙක්ට් එක පාන් දාමු ළඟට මොකක්ද චීස් දාමු කරතාම මොන හරි දාපන් ඕකේ චීස් විපාණුයි කන්න බෑ සත්තු වගේ මේක ඇතුලේ හැම් තියනෝ අච්චාරු තියනෝ නැති එකක් නෑ ඕවා දාන්නේ නෑ ගොබ්බයා අර මොක පුංචි එකා කන්නේ ඕවා මෝඩ අයියෝ තිරිසන් වගේ නේ ඔයාලා කන්න හම්මට අඩෝ කන්න ගත්තු ඒ කන්න දුන්නේ නෑනේ මේ කල්ලතෝනි පුංචි එකා මැජික් පෙන්නන ගත්තා උගේ බෝතලේ කට දෙන්න ඕනේ නේද අර මම මෙතනට හරිනේ අමාරුව කන උම්මට ඔක්කොම ටිපා කරනවා එතන දැන් මෙතනින් පයින්නේ කොහොමද බෝතලේ අතනේ බෝතලේ හොයාගෙන යන්න වෙනවා අයියෝ මෙතන මොකක්ද මේ පොඩි එකා අයිස් කරලා මෙතන නිකන් වංකගිරියක් වගේ යාළුවනේ ඔයාලා දන්නවද වංකගිරියක් කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ මේ මට ඉතින් ෆ්‍රිජ් එක ඇතුළ බං අපේ ෆ්‍රිජ් එක ඇතුළත් මෙහෙමද දන්නේ මේක ඇතුලේ මිනිස්සෙකුත් දාන්න පුළුවන් බලපන් මේක ඇතුලේ ලේබල් ගහලා ගිරි බෝතලේ අපි ගත්තා කැරකිලා ඇවිල්ලා යමන් බලන්න මෙතන යන්නේ කොහොමද ආපු පාර මතකත් නැහැ අර පිස්සු වගේ බං ඒ කොබ්බ පුංචි එකා මූට මේක අරන් බොන්න පුළුවන් මම මොකටද මූට දැන් මේක මෙන්න කට්ට දෙන්නේ ගෝත පුංචි එකා මූට මෙච්චර හරියක් කරන්න පුළුවන් මේක අරන් බොන්න බෑ මට නම් අනේ මන් දන්නේ අපි යමන් බලන්න ඉස්සරහට අඩෝ කොහෙන්ද බං මේකෙන් පයින්නේ මට මේ පැත්තෙන් මේ පැත්ත මෙහෙනුත් බ්ලොග් පිස්සු වගේ යාළුවනේ හරි අපි මේ හරිය මට හිතන්නේ ජම්ප් ස්කෙයාර් එකක් තාම නෑ බලන් ඉමු යා එළියට ෆයිනලි ඩෝ රතු වෙලා බන් සේරම අඩෝ මුගේ හැටි ඔයෝයි මුගේ මූණේ හැටි S2 නිකන් අර පරණ බයික් එකක වගේ පරණ බයික් රීගන්නෝ පොඩ්ඩ ඇත්තා සරේ ජංගියට පණ නෑ යාළුවනේ කූඩුවක් එහෙම හදලා තියාගන්න ඔයාලා හරිද අඩෝ ඒකට නම් බය හිතුණා ඒකට නම් පොඩ්ඩක් බය වුණා මට හිතෙන්නේ මං තාම පණ පිටින් මට මොනවා හරි පේනවා අඩෝ මේ පොඩි එකානේ පොඩි එකා මාව බලලා ගියා යාළුවනේ අන්න දැන් ඌ පියාඹන මානසික ලෙඩෙක් වගේ ගියොත් ඌ පිස්සෙක් වෙනවා මේ පොඩි එකා බලන්න මට මොකද්ද කියන්නේ change baby doctor emergency සූප්පුව තමයි සාමාන්‍යයෙන් මම දැකලා තියෙන මේ වගේ තැන් වල ගිනි නිවනේ ඒවා තියන්නේ මේකෙන් තමයි ඊතර සූප්පුවක් තියෙනවා හරි අමුතුයි emergency එක කඩ දුන්නා ඌ ඉවරයි බෝගේ හැටි නම අඩෝ නැගිට්ටවා අඩෝ පහන් කුඩු තරඟ කරද දැම්මෝ මට කතන්දර කියනවා සත්තු තුන්දෙනාම තියාගෙන අඩෝ පියාඹනෝ මන්දකිමුගේ දට්ටික වගේ සූප්පුවගේ හොම තව ටිකක් බය හිතෙනවා නිදාගනින් ගොප්පයා එපා උඹට දෙන්නාද මං එළුවනේ එළුවව දෙන්න එළුව කොහොමත් බය හිතෙන සතෙක් එළුවෙක් ගැන කතා කුමාරයෙකුයි එළුවයි ගැන අඩු අත්තිකේ ඒ එළුවා නැති වෙච්ච සීන් එක මේක තියෙන්නේ මට හිතෙන්නේ මේ මොන කුණු හර්පයක්ද මේ මට තේරෙන්නේ නැහැ මේ මගුල් අත්තිකේ
පුපුරලා ගියානේ මොකක් හරි. ඔය පොඩි එකා. මම බලන හැටි වයි හිතනවා බා. උඩ පුටුවකුත් තියෙනවා. මට පුටුවක් නැද්ද? මොකද්ද මේ? ඉලුමිනාටි සීන් එකක් මට හිතෙන්නේ. හරි ඉවරයි වගේ මට හිතෙන්නේ මේ හොල්මන් පුංචි එකා මට මේ රස්සාව එපා කරනවා. මට අප්‍රසන්නයි දැන් මේක. good night ලු නිදාගන්න. දාගන්න. අනේ ආච්චිට හාල් කරන්න මොනවද මේ? හොල්මන් පෙන්නනවා හිංසක මට. ඊළඟට මොකද්ද වෙන්නේ? රයිට් ගියාද? මන් නිදිද? මොන act 2 second soul. යා මගේ ඊළඟ ආත්මෙ ලුවා. අඩෝ. ඇයි බං වයි බං එහෙම? මේ මන් දන්නේ නැහැ. බලමු. මේ කොහෙද? lift එකක් නේ. hello it's cast from the එතන මට කියවන්න වෙන්නේ නැහැ යනවා ස්පීඩ්. එන මගුලක් තේරෙන්නේ නැහැ. මේ මොකද්ද? baby want අම්මට සිරි. කලින් බබා බලාගත්තු එක මට හිතෙන්නේ අතුරු දහන් වෙලා. හරිනේ මමනේ අතුරු දහන් වුණේ. ඌ මාව සර්ගස්ත කළා. මේ මගේ ඊළඟ ආත්මත්.